ඔන්න අද අපි හදන්න යන්නේ ගෝවා අල කිරිමාළුව. ඒ කියන්නේ ගෝවයි අලයි කිරට හදන්න තමයි යන්නේ. මුලින්ම ගෝවා ගෙඩිය ওই වගේ සිහිනුවට කපාගෙන මැටි ඇතිලියකට දාගන්න. ඊට පස්සේ අපි අල ගෙඩි දෙකක් හෝ අපිට අවශ්‍ය ප්‍රමාණයට කපාගෙන ඒක පොඩ පොඩිවට කපලා ඉවරලා ඇතිලියට එකතු කරගත්තා නම් හරි. මොකද අල පොඩිවට කපන්න කිව්වේ ගෝවා ඉක්මනින් තැම්බේ. ඒ නිසා අල ගෙඩියත් අපි ඒ පදමට තඹ ගන්න ඕන නිසා. ඊට පස්සේ අපි කපාගත්ත ලූණු, අමු මිරිස්, සුදු ලූණු, රම්පේ, කරපිංචා එකතු කරගන්නවා. අමු මිරිස් එකතු කරගන්නකොට ඔයාලට සැර ප්‍රමාණය අනුව මම නම් සැර කනවා පොඩ්ඩක් අඩු නිසා තමයි අමු මිරිස් කරල් දෙකක් වගේ ගත්තේ. හැබැයි අමු මිරිස් කරල් 3ක් වගේ ගන්නවා නම් 3ක් 4ක් දානවා නම් ඒකේ සුවඳ සැර ගතිය ටිකක් වැඩි වෙයි. රසත් වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා තමන් කන සැර ප්‍රමාණය අනුව ඒක එකතු කරගන්න. ඊට පස්සේ අපි කහ කුඩු හැන්දයි 3-5 කුඩු හැන්දකුයි මිරිස් කුඩු හැන්දකුයි එකතු කරගන්නවා. මිරිස් කුඩු එකතු කරගන්නකොට ඔයාලා මතක තියාගන්න ඕන මම නම් ගත්තේ අමු මිරිස් කරල් දෙකක් වගේ. ඔයාලා 3-4ක් වගේ දැම්මොත් මිරිස් කුඩු ප්‍රමාණය චුට්ටක් අඩු කරන්න, නැත්නම් සැර වැඩි වෙයි. මොකද අපි එකතු කරගන්න මිරිස් කුඩු ප්‍රමාණය වැඩි වෙන්න අමු මිරිස් කරලුත් වැඩියෙන් එකතු කරලා නම් අපේ සැර ගතිය වැඩි වෙන්න පුළුවන් ව්‍යංජනේ. ඊට පස්සේ අපි මේ ටික හොඳට අනා ගන්නවා හැමතැනම තැවරෙන විදියට. ඊට පස්සේ ඔයාලට ඕනනම් ලුණු කුඩු හැන්ද එකතු කරගන්න පුළුවන් අර කුළුබඩු සියල්ල දාලා අනාගත්තට පස්සේ. මොකද මම මුලින්ම ලුණු දැම්මේ නැහැ. අර ටික තැවෙනකන් ඉඳලා තමයි ලුණු දැම්මේ. දැන් ආපහු ලුණු දාලා ඉවරලා ආයෙත් හොඳට අනා ගන්න හැම තැනම ලුණු ගෑවෙන විදිහට. ඊට පස්සේ වතුර සුවල්පයක් දාලා අපි මේක තව චුට්ටක් අනා ගන්නවා. ගොඩක් වතුර දාන්නත් එපා. මොකද ගෝවා වල වතුර ගතිය තියෙන හින්දා. ඊට පස්සේ අපි මද ගින්නේ තමයි මේක ලිපේ තියන්න ඕන. මගේ ලිපේ නම් ගින්දර චුට්ටක් සැර වැඩි. ඒක මම අඩු කරා. මේක බාගෙට තැම්බෙනකොට අපි අල ගෝවා දෙකම තැම්බෙනකොට අපි තැම්බිලාද කියලා බලන්න ඕන. මගේ නම් අලයි ගෝවා දෙකම තැම්බිලා නිසා මිටිකිරි කෝප්පයක් මම මේකට එකතු කරගන්නවා. මිටිකිරි හොඳ උකුවෙන් මිටිකිරි කෝප්පයක් එකතු කරගන්න. වතුර ගතිය පොඩ්ඩක් තියෙනවා. ඔයාලා දැක්ක එකේ ඒ වතුර ගතිය තිබ්බට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයාලා හොඳ මිටිකිරි කෝප්පයක් එකතු කරගන්න. ඊට පස්සේ හොඳට කලවම් කරලා මේක උතුරනකන් තියලා අපි ලිපෙන් බා ගන්නවා. ඉතින් අපි අද හදාගත්ත ව්‍යංජන තමයි තියෙන්නේ. මේ වගේ රසවත් ව්‍යංජනයක් එක අපි ආපහු එකතු වෙමු. ඔයාලා මේකේ රස බලලා මට පහලින් කමෙන්ට් එකක් දාන්න.